ශ්‍රී ලාංකීය ගායන ශාස්ත්‍රය තුළ දශක ගණනාවක් පුරාවටම එක වගේ නොමැකෙන ගීත දායාද කරපු ආදරණීය ගායකයෙක් වෙන්න ලැබීම ගායකයෙකුගේ වාග්යක්. රුකාන්ත ගුණතිලක මහත්මයා කියලා කියන්නේ ඒ වගේ වාසනාවන්ත ගායකයෙක්. සංගීත නිර්මාපකයෙකු විදිහට සංගීත දෙවිය ආරම්භ කරපු රුකාන්ත ගුණතිලක මහතා 1980 දශකයේදී ප්‍රථම වරට ගායකයෙකු ලෙස සංගීත දෙවිය ආරම්භ කරන්නට හේතු වුණු සුවිශේෂී ගීතයක් තමයි ටෙෂාන් අද දවසේදී පැනේෂියා රිද්ම වෙනුවෙන් ඔබ තෝරාගෙන තිබෙන්නේ. ඉතින් මේ ගීතේ ගී පද රචනය සංගීතය වගේම ගායනයත් රුකාන්ත ගුණතිලක මහතාගේ. එසේනම් අද දවසේදී පැනේෂියා රිද්ම 2026 වෙනුවෙන් මේ ගීතය ගයන්නට ආරාධනය පැනේෂියා බැංකුවේ මීගමුව ශාඛාවේ ටෙෂාන් හෙට්ටිආරච්චි ඔබටයි. මා සිතුම් පැතුම් බිඳී ගියා ඒ උනාට හිත අරන් ගියා. පහස ලබන මලක්දු බම්බර සුවේ සොයන මලක්දු කිමදෝ උදෑසනි නොපිපී සිනාසුනි බම්බර පහස ලබන මලක්දු බම්බර සුවේ සොයන මලක්දු කිමදෝ උදෑසනි නොපිපී සිනාසුනි බම්බර පහස ලබන මලක්දු බම්බර සුවේ සොයන මලක්දු ලස්සනයි මගේ නගේ ඔයා ගස්සලා බලන්නේ ඇයි ඔයා ඇස්වලින් දොඩන්නේ ඇයි ඔයා මට හිතෙන්නේ ආදරේ ඔයා ලස්සනයි මගේ නගේ ඔයා ගස්සලා බලන්නේ ඇයි ඔයා ඇස්වලින් දොඩන්නේ ඇයි ඔයා ඉතින් මට හිතෙන්නේ ආදරේ ඔයා පහස ලබන මලක්දු බම්බර සුවේ සොයන මලක්දු කිමදෝ උදෑසනි නොපිපී සිනාසුනි බම්බර පහස ලබන මලක්දු බම්බර සුවේ සොයන මලක්දු අද උදෙත් හිනා වෙලා ගියා මට නොකී කතා කියා ගියා මා සිතුම් පැතුම් බිඳී ගියා ඒ වුණාට හිත අරන් ගියා අද උදෙත් හිනා වෙලා ගියා එයා මට නොකී කතා කියා ගියා මා සිතුම් පැතුම් බිඳී ගියා ඒ වුණාට හිත අරන් ගියා බම්බර පහස ලබන මලක්දු බම්බර සුවේ සොයන මලක්දු කිමදෝ උදෑසනි නොපිපී සිනාසුනේ බම්බර පහස ලබන මලක්දු බම්බර සුවේ සොයන මලක්දු බම්බර සුවේ සොයන මලක්දු නගේ ඔයා බම්බර පහස ලබන මලක්දු